guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ගෙදරදී අඩුවියකින් පෙඩිකියුර් එකක් කරගන්න විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මගේ channel එකට අලුත් නම් ඔයාලා මාව subscribe කරගෙන යන්න. ඒ වගේම අලුතෙන් channel එකට එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් සැලොන් එකකට යන්න වෙලාවක් නැති අයට ගෙදරින් ඉඳන් ලස්සනට කකුල් දෙක තියාගන්න කැමති අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මුලින්ම මම කකුලේ තියෙන කියුටෙක්ස් ටික රිමූව් කරගන්නවා. ඔයාලත් කියුටෙක්ස් ගාගෙන ඉන්නවා නම් පෙඩිකියුර් එකක් කරන්න කලින් කියුටෙක්ස් ටික රිමූව් කරගන්න. කියුටෙක්ස් රිමූව් කරන්න නැතුව ලොකු කාලයක් ගාගෙන හිටියොත් ඔයාලගේ නියපොතු ටික ඉක්මනින් ඩැමේජ් වෙයි. ගොඩක් කාලෙකින් මට පෙඩිකියුර් එකක් කරගන්න බැරි වුණා. මේ බලන්නකො මම කකුල් දෙක පොඩ්ඩක් අඳුරු පැහැවෙලා තියෙන්නේ. මේ විදිහට මම මුලින්ම කියුටෙක්ස් ටික රිමූව් කරගත්තා. අද පෙඩිකියුර් එක කරන්න ඕනි වෙන දේවල් ටික මම ඉස්සෙල්ලාම ළඟට ගත්තා. මුලින්ම මම බේසමක් අරගෙන ඒකට මඳ උණු වතුරයි ඇල් වතුරයි දාගත්තා. ඊට පස්සේ මම මේ වතුරේකට බේකින් සෝඩා ටිකක් ලුණු කුඩු ටිකක් වගේම බොඩි වොෂ් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට කකුල් දෙක විනාඩි 10ක් 15ක් විතර මේකට දාලා හොඳට පුඟව ගන්න ඕනි. මේ විදිහට ටික වෙලාවක් කකුල් දෙක දාගෙන ඉඳි පුදුම සනීපයක් දැනෙන්නේ. ඔයාලත් කරලා බලන්න අනිවාර්යයෙන්ම. ළඟට ඔයාලා දෙහි කැලි කිහිපයක් අරගෙන මේකට මිරිකලා මික්ස් කරගන්න. දෙහි වලින් කකුල් දෙක හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. ඒ නිසා දෙහිලෙලි මේ විදිහට අරගෙන කකුල් දෙක හොඳට පිරිසිදු කරගන්න. හරියට කකුල් දෙක පිරිසිදු කරගන්න නැතුව හිටියොත් කකුල් දෙක අව පැහැවෙලා අඳුරු පැහැයක් ගන්නවා. ඒ නිසා මෙන්න මේ විදිහට දෙහි වලින් හොඳට කකුල් දෙක පිරිසිදු කරගන්න. මේ විදිහට විනාඩි 20ක් විතර ඔයාලා කකුල් දෙක පිරිසිදු කරගන්න. ඊළඟට කකුල් දෙක තවත් පිරිසිදු කරගන්න ඔයාලා මෙන්න මේ වගේ පියුමික් ස්ටෝන් එකක් අරගෙන විලුඹ මැද ගන්න. යටිපතුල ගොඩක් තදින් මදින්න නැතුව මෙන්න මේ වගේ හිමීට මැද ගන්න. ඔයාලගේ විලුඹ එහෙම පැල්ලලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ස්ටෙප් එක කරන්න. සමේ තියෙන තද බව නැති වෙලා සම මුදු වෙනවා මේකෙන්. මේ විදිහට අපිට කකුලේ තියෙන මැරුණු සම ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙත් දෙහි වලින් පොඩ්ඩක් පිරිසිදු කරගන්නවා කකුල් දෙක. මේ වෙලාවේ තමයි නියපොතු කපාගෙන අවශ්‍ය නම් ෂේප් එකට ෆයිල් කරගන්න හොඳම වෙලාව. ඉතින් මගේ ලොකුවට නියපොතු නැති නිසා මම කපාගත්තේ නැහැ. ඊට පස්සේ ආයෙත් පිරිසිදු වතුරෙන් කකුල් දෙක හොඳට හොදගත්තා. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟට අපි කරන්නේ ස්ක්‍රබ් එක. ස්ක්‍රබ් එකට යූස් කරේ කෝපි, සීනි, පොල් තෙල්. පොල් තෙල් වෙනුවට ඔයාලට ඔලිව් ඔයිල් යූස් කරන්නත් පුළුවන්. මේ තුන හොඳට මිශ්‍ර කරගෙන කකුල් දෙකේම මුදු ලෙස මසාජ් කරන්න ඕනේ මිනිත්තු කිහිපයක්ම. මේ විදිහට ස්ක්‍රබ් කරන එකෙන් කකුල් දෙකේ මැරුණු සෛල ඉවත් වෙලා කකුල් දෙක පිරිසිදු වෙලා මුදු බවක් දැනෙනවා. කොෆී ස්ක්‍රබ් එක කියන්නේ අපේ සම පිරිසිදු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඔයාලගේ කකුල් දෙකේ අඳුරු ගතිය වැඩි තැන්වල පොඩ්ඩක් වැඩියෙන් ගාලා ස්ක්‍රබ් කරගන්න. මේකෙන් කකුල් දෙක අඳුරු ගතිය හොඳටම අඩු වෙලා යනවා. විනාඩි 10ක් විතර ස්ක්‍රබ් එක කකුල් දෙකේ තියාගෙන පිරිසිදු වතුරෙන් ආයෙත් අපි කකුල් දෙක හොද ගන්න ඕනේ. මේ වෙද්දි නම් කකුල් දෙකට හොඳ එළියක් ඇවිත් තියෙන්නේ. ඔයාලට මේ ස්ක්‍රබ් එක කරගන්න ටයිම් නැත්නම් මෙන්න මේ ලා ෆ්‍රෙෂ් එකේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක ගන්න. ඒකත් මාරම හොඳයි. අපි යමු එහෙනම් ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ ස්ටෙප් එක තමයි පැක් එක. මම මේකට යූස් කරේ කස්ටරි කහ යෝගට් හාල් පිටි.
ඔයාලට කැමති නම් කස්තුරික හයි කඩල පිටේ විතරක් මික්ස් කරලා මේ යූස් කරන්නත් පුළුවන් පැක් එකක් විදිහට. මල් ළඟ අද කඩල පිටි තිබුණේ නැහැ. මේ තුනට මම වතුර ටිකක් දාලා හොඳට මිශ්‍ර කරගත්තා. ක්‍රීම් එකක් වගේ එනකම්. පැක් එක මෙන්න මේ විදිහට හදාගෙන ඔය කකුල් දෙකේ විශේෂයෙන්ම විලුඹේ ඇඟිලි අතර වියලි සම තියෙන තැන්වල මේ පැක් එක ආලේප කරගන්න මෙන්න මේ විදිහට. කස්තුරි කහ වලින් සම පිරිසිදු කරගන්නවා වගේම නැවුම් බවක් ලැබෙනවා. මේක ස්වභාවික අමුද්‍රව්‍යයක් නිසා ගොඩක් අය මේක යූස් කරනවා. ඒ වගේම යෝගට් වලින් සමට තෙතමනයක් ලබලා දෙනවා. මේ පෙඩිකියුර් එකෙන් පස්සේ සම ගොඩක් මුදු වෙන්න මේ යෝගට් ගොඩක් උදව් වෙනවා. හැම ගොඩක් මුදු කරලා පැක් එකට ඝන බවක් ලබා දෙනවා මේ හාල් පිටි වලින්. කස්තුරි කහ වලින් ඔයාලගේ සම ස්වභාවිකව ගොඩක් පිරිසිදු කරනවා. මේ විදිහට කකුල් දෙකේම හොඳට පැක් එක ආලේප කරගන්න ඕනේ. මේ පැක් එක ගාලා අපි විනාඩි 20ක කාලයක් ඉන්න ඕනි. ඊට පස්සේ තමයි අපි පිරිසිදු වතුරෙන් කකුල් දෙක හොද ගන්න ඕනි. මේ විදිහට කකුල් දෙක මසාජ් කරන ගමන් පැක් එක ඉවත් කරගන්න ඕනි. බලන්න මේ වෙද්දි ලස්සන පැහැයක් ඇවිත් තියෙනවා කකුල් දෙකට. මේ වෙද්දි නම් කකුල් දෙක ගොඩක් සිනිඳු වෙලා තියෙන්නේ. විලුඹ ස්මූත් වෙලා කකුල් දෙකේ වියලි බව නැති වෙලා මේ හොඳට තෙතමනයක් දැනෙනවා කකුල් දෙකේ මේ වෙද්දි. ඔයාලත් අඩුම මාසයකට හරි එක සැරයක් පෙඩිකියුර් එකක් කරගන්න බලන්න. ඇත්තටම සතියට එකපාරක් කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. සැලුන් එකට යන්න නැතුව ගෙදර ඉඳන්ම කිසිම වියදමක් නැතුව ඔයාලටත් මේ දේ කරගන්න පුළුවන්. කකුල් දෙකේ තෙත මාට්ටු කරලා මෙන්න මේ විදිහ ඇලෝ ජෙල් එකක් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි මම අද යූස් කරන්නේ වැස්ලින් එක. මේ වැස්ලින් එක මම ගත්තේ ෆාමසි එකෙන්. මේ වැස්ලින් එකෙමුත් කකුල් දෙකේ වියලි ගතිය නැති කරගන්න පුළුවන්. මේ වෙද්දි කකුල් දෙකට මාරම සනීපයක් දැනෙන්නේ. ඒ වගේම කකුල් දෙක ගොඩක් ලෝ වෙලා තියෙන්නේ. ඔයාලා මුලින් ඉඳන් වීඩියෝ එක බලුවා නම් ඔයාලටත් පේනවා ඇති කකුල් දෙකට ලස්සන ප්‍රහපත් භාවයක් ඇවිත් තියෙනවා. ඇත්තටම සැලුන් එකට යන්න නැතුව ගෙදර තියෙන මේ සරල දේවල් වලින් හොඳ සත්කාරයක් කකුල් දෙකට දෙන්න පුළුවන්. ඔයාලත් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් ඔයාලටත් අනිවාර්යෙන් මේක කරලා බලන්න හිතෙන්න ඇති. අනිවාර්යෙන්ම ඔයාලත් මේ පෙඩිකියුර් එක කරලා බලන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් vlog එකකින් හම්බෙමු.